අද මම ඔයාලත් එක්ක බකිනි කැවුම් හදන්න යන්නේ. මුලින්ම අපිට ඕන වෙනවා පොල් වතුර කෝප භාගයක්, ඒ වගේම දුමුරු සීනි ග්‍රෑම් 150ක්, තෙත හාල් පිටි ග්‍රෑම් 250ක්, සව් ඕන වෙනවා ග්‍රෑම් 50ක්, සහ ඔයාලා ක්‍රම දෙකටම හදනවා නම් තල ග්‍රෑම් 50ක් ගන්න. ලුණු ස්වල්පයක් ගන්න ඔයාට අවශ්‍ය පදමට. ඒ වගේම තල මේස හැන්දක් ගන්න කබලේ බැදලා, එනසල් සහ මාදුරු, ඒ වගේම ඕන වෙනවා වැනිලා ටිකක්. ඒකත් අවශ්‍ය නම් පමණක් ඔයාට යොදා ගන්න පුළුවන්. මුලින්ම සීනි කැරමල් කරගන්න. ඒකෙන් තමයි මේ ලස්සන පාටක් එන්නේ කැවුම් එකට. ඔයා පොල් වතුර වලින් චුට්ටක් මේකට එකතු කරලා දිය කරන්න. ඊට පස්සේ සීනි දාන්න. ඒ වගේම පොල් වතුර කෝප භාගයක් ගත්තා. අපි ඔක්කොම දාන්න එපා. චුට්ටක් තියාගෙන පොල් වතුර ටික එකතු කරලා පැණි එක හදාගන්න මේ විදිහට. පැණි එක හොඳට උණු කරලා බලන්න මේ පදමට ඇවිද්ද කියලා. එනසල් සහ මාදුරු කබලේ චුට්ටක් බැදලා කුඩු කරලා එකතු කරගන්න. ඒ වගේම බැදගත්ත තල ටික මේස හැඳක් ගන්න කිව්වා. ඒ ටික සහ ලුණු එකතු කරන්න පැණි එකට. අවශ්‍ය නම් විතරක් ඔයාට වැනිලා චුට්ටක් එකතු කරගන්න පුළුවන්. එතකොට රස වැඩි. දැන් ඔයා තෙත හාල් පිටි ටික එකතු කරන්න. එකතු කරලා මේ විදිහට කලවම් කරන්න. ලිපේ ගින්දර ඔයා පාලනය කරගන්න ඕනේ මධ්‍යම ප්‍රමාණයට. ගොඩක් වැඩි කරගන්න එපා. මිශ්‍රණය දිගටම මේ වගේ හැඳි ගන්න ඕනේ, නැත්නම් මේක ඇලෙන්න ගන්නවා. මෙන්න මේ පදම වෙනකම් මේ මිශ්‍රණය ඔයා තම්බ ගන්න ඕන. දැන් පොඩි භාජනයකට තෙල් ටිකක් ගාලා හදාගත්ත කැවුම් මිශ්‍රණය ඒකට අයින් කරගන්න. දැන් කැවුම් මිශ්‍රණය හදාගත් තාච්චි අරගෙන ඒකට ඉතිරි පොල් වතුර ටික දාලා මද ගින්දරේ මේ වගේ පේස්ට් එකක් හදා ගන්න ඕනේ. මේ පදමට මේ පේස්ට් එක ආවට පස්සේ ඒක කැවුම් මිශ්‍රණයට එකතු කරන්න. දැන් කැවුම් මිශ්‍රණය හා මේ පේස්ට් එක හදාගත්ත පේස්ට් එක එකට කලවම් කරගන්න. ගොඩාක් කනන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා දැන් කැවුම් මිශ්‍රණයෙන් මේ වගේ බෝල හදාගන්න. ඊට පස්සේ මේ සවුදාගත්ත පුංචි භාජනය අරගෙන ඒකට හදාගත්ත කැවුම් දාලා මේ වගේ කලවම් කරගන්න. ඊට පස්සේ ඔයා අල්ලේ තියලා පොඩ්ඩක් තද කරන්න, ගොඩාක් තද කරන්න එපා. මේ විදිහට ඔක්කොම පිටි මිශ්‍රණය අරගෙන ලස්සනට මේ වගේ හදලා තියාගන්න. දැන් තාච්චියට තෙල් ටික දාලා මේ වගේ රත් කරගන්න. ඔයාලට පුළුවන් මේක රත් වෙලාද කියලා බලන්න. හොඳට රත් වුණාට පස්සේ තෙල් එකට ඔයාලා හදාගත්ත බකිනි කැවුම් එකින් එක දාන්න. දැන් ඔයාලට මේ පේනවනේ සුදු පාට තියෙනවා මේ තෙල් එක වටේ. මේ සව් නිසා තමයි මේ වගේ පාටක් එන්නේ තෙල් එකේ. ඊට පස්සේ කැවුම් බැදෙනකොට පොඩ්ඩක් හැන්දෙන් උඩින් තද කරන්න. ගොඩාක් පිපිලා උඩට එන්න දෙන්න එපා. කැවුම් පුපුරන්න බලනවා. එක පැත්තක් බැදුනට පස්සේ අනිත් පැත්තත් පෙරලා එක හා සමානව මේ වගේ පාටක් එනකම් බැදගන්න කැවුම්. ඔයා මුලින්ම කැවුම් හදන කෙනෙක් නම් මේ වගේ එක එක දාලා හදන්න මුලදී.
කැවුම් බැදලා ටිකක් අතහුරුනාට පස්සේ මේ වගේ 2-3ක් එකවර දාලා ඔයාලට තාච්චියේ බැද ගන්න පුළුවන්. අපි දැන් බලමු දෙවෙනි ක්‍රමයට කොහොමද කැවුම් හදන්නේ කියලා. දැන් මේ පිටි මිශ්‍රණය චුට්ටක් හයි වෙලා වගේනේ. ඒ හින්දා ඔයාලට පුළුවන් මේ වගේ පැණි ටිකක් උඩින් එකතු කරලා හොඳට අනා ගන්න. කලින් වගේම මේ වගේ බෝල හදා ගන්න. ඊට පස්සේ දැන් අපි තවරන්නේ සව් නෙමෙයි. අපි දැන් තවරන්න යන්නේ තල. දැන් මේ තල වලින් හදාගත්ත කැවුම් ටිකත් අපි මේ විදිහටම බදිනවා. සාම්ප්‍රදායිකව හදන බකිනි කැවුම් වල තවරන්නේ අපි සව්. අපි ඉතින් අලුත් ක්‍රම අත්හදා බලන්න ඕනේ. ඇත්තටම මේක ඉතා සාර්ථකයි තල තවරලා හදන බකිනි කැවුම්. ඔයාලා මේ ක්‍රම දෙකටම හදලා බලන්න. දෙකේම වෙනස් රස දෙකක් තියෙන්නේ. මේ කැවුම් වල මැද අතිරස රසය ගේන්නේ. ඒ වගේම මේ වටේ තියෙන සව් හොඳට තෙලේ බැදලා නිසා හරිම ක්‍රිස්පි අලුත් රසයක් ගෙන දෙනවා මේ කැවුම්. ලස්සනයි වගේම අවුරුදු මේසෙට තියන්න ඉතාම රසවත් ලේසින් හදා ගන්න පුළුවන් කැවුම්. මේ තියන්නේ අපි දෙවෙනි ක්‍රමයට හදාගත්ත බකිනි කැවුම්. මේ කැවුම් ඇත්තටම ගොඩාක් සුවඳයි. ඔයාලා හදලා බලන්න. දෙවිදිහටම හදලා බලලා මට කමෙන්ට් එකක් දාලා කියන්න. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි.